is quiet no more. They see the trophy, but they don't see the scars. Every tackle is a statement, every yard is a war. Tuskers! Show them the strength of the island, claim the Sir Graham Henry Trophy. Victory is earned in the dark. Now charge! තේනුක නානයක්කාර ක්ලබ් සීසන් එකේ මෑන් ඔෆ් ද සීරීස් වුණා. ඉතින් අද මැච් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම අද මැච් එක අපි හිතුව නැති විදිහට අපිට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපි මම හිතන්නේ අපිට තව පර්ෆෝමන්ස් එකක් ගේන්න පුළුවන් ටීම් එකකදී. මොකද තාම සතියක් දෙකක් විතර කාලයක් තමයි අපි මේ ක්ලබ්ස් එක හැම ක්ලබ් එකකින්ම එකතු වෙලා ටීම් එකක් ඇදලා ඉතින් තාම සෙට් වෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා ඉස්සරහට තව හොඳට තව සති දෙකක් තියෙන නිව්සීලන්ත මැච් එකට ඉතින් අපි හොඳට ප්‍රිපරේෂන් එකකට එන්න පුළුවන් කියලා හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අපිට තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතනවා ඉස්සරහට තව හොඳට කරන්න පුළුවන් කියලා මම හිතනවා. නිව්සීලන්ත මැච් එකට කොහොම වගේ ප්‍රිපරේෂන් එකක්ද තියෙන්නේ? වගේ බලාපොරොත්තු මොකද්ද? හොඳ ප්‍රිපරේෂන් එකක් තියෙනවා. හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ටිකක් යනවා. මොකද මෙතන 45ක ස්ක්වොඩ් එකක් ඉන්නවා. මම හිතන්නේ අදින් පස්සේ මම හිතන්නේ 30කට ස්ක්වොඩ් එක මම හිතන්නේ තව අඩු කරනවා කියලා කිව්වා. ඉතින් මම හිතනවා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් යනවා. මොකද ස්පීඩ් ගේම් එකකට රෙඩි වෙන්න ඕනේ. මොකද ගිය අවුරුද්ද අපි දැක්කා නිව්සීලන්ත මැච් එක ගොඩක් ස්පීඩ් වුණා. මොකද ඒගොල්ලන් ගහන්නේ ගොඩක් වයිඩ් ටු වයිඩ් ස්පීඩ් ගේම් එකක්. ඉතින් අපි ඒකට තමයි මේ දවස්වල හොඳට අපේ ෆිට්නස් ලෙවල් එක හැම දෙයක්ම මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් අපි ඒ තරම තමයි ට්‍රේන් කරගෙන යන්නේ. ඉතින් ඉස්සරහට හොඳ දෙයක් අපි පුළුවන් තරම් හොඳට මේ අවුරුදු නිව්සීලන්ත සීරීස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. right, all the best තේනුක. ඔයාගේ හොඳ performance එකක් අපි මේ මැච් එකට බලාපොරොත්තු වෙනවා. thank you. right, අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකන් ටස්කර්ස් වලට ප්ලේ කරපු ගායන්ත ඉත්තමල් ගොඩත් එක්ක. ගායන්ත ඇත්තටම හොඳට ප්ලේ කරා. මොනවාද මැච් එක ගැන හිතෙන්නේ? තරම අපිට ලොකු ඔපචුනිටි එකක් ප්‍රැක්ටිස් දැන් අපිට තියෙන නිව්සීලන්ත මේ අන්ඩර් 85 මේ කිලෝ මැච් එකට ඒකට ප්‍රැක්ටිස් ගේම් එකක් වගේ වශයෙන් අපි ටීම් එකක් වශයෙන් හොඳට සෙල්ලම් කරා. නැෂනල් සිලෙක්ෂන් එකත් මේකෙන් තමයි තිබ්බේ. ඉතින් ගොඩක් අයට chance හම්බුණා තමන්ගේ ප්ලේයින් ශ්‍රී ලංකාවේ ඉල්ල ස්කොඩ් එක ඇතුළට එන්න. ඒක ලොකු වෙන්දට වගේ නැතුව දැන් ෆොරින් ටීම් එකක් එක ගාලා ඒක සිලෙක්ට් කරන එක හැමෝටම ඔපචුනිටි එකක් තිබ්බ. ඒක ශ්‍රී ලංකාවලා නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන්න ලොකු ෆයිට් එකක් තිබ්බා. හරි, ඉස්සරහට ගායන්තගේ මොනවාද අපිට දකින්න පුළුවන්? මගේ ගත්තොත් මට ලොකු ඔපචුනිටි එකක් මාත් තාම නැෂනල් ශ්‍රී ලංකාවල නැහැ. ශ්‍රී ලංකාව කරනවා නම් මේ කරත් ඉස්සරහට ඉතින් බලාපොරොත්තුව හොඳට ශ්‍රී ලංකාවලා ශ්‍රී ලංකා නියෝජනය කරන්න තමයි. right, එහෙනම් all the best ගායන්ත. අපි වාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you. We are here with Dushan Leuke, the coach of Sri Lankan Tuskers. That was a superb game, Mr. Leuke. So how do you feel about your boys' performance? Yeah, there are some areas that we did really well. I think there are some areas that need improvement as also. So only thing is the time is short. We have to get ready to play next Saturday. So we just have to focus on the areas that we need to build in the next coming few days. What are your expectations for the under 85 kilogram New Zealand team? I think last year the first leg we lost by 50 points. The second game was much closer. So I think the boys and the management is keen to play much better this time. And the boys also have been working very hardly for the past 2 weeks that we have been together. So this final week also boys will continue, and I'm sure that they will play really well on Saturday. Okay. Wish you all the best, Mr. Thank you Leuke, very and your team. Thank you. තිලින බණ්ඩාර. ඉතින් තිලින කොහොමද ඔයාට මැච් එක අද? මම හිතන අත්‍තරම ලොකු එක්ස්පීරියන්ස් එකක්. මොකද වෙනද අපි කරන්නේ අපි දෙකට බෙදලා ට්‍රයල් එකක් ගන්න එක. මම හිතන අත්‍තරම මේ වගේ සයිඩ් එකක් එක්ක මේ වගේ ට්‍රයල් එකක් ගාපු එක අත්‍තරම ලොකු දෙයක් කියලා. ඔයාගේ ටීම් මෙම්බර්ස්ලා ගැන මොකද හිතෙන්නේ? ඒගොල්ලන්ගේ performance එක ඔයාට තියෙන support එක? මම හිතනවා අත්‍තරම අපි හොඳ performance එකක් දැම්මා. يعني කලින් මැච් එකේ ගාව ප්ලේස්ලා නෙමෙයි ගැහුවේ මේ මැච් එකේ. 46 දිනක් තමයි අපි ගැහුවේ. ඒතකොට මම හිතනවා අත්‍තරම මේ මැච් එකයි මේ මැච් එක ගත්තොත් අපි මේ මැච් දෙකේ හොඳට perform කරා කියලා. මොකද අපි පළවෙනි මැච් එක. ඉතින් මම හිතනවා අපි ටීම් එකක් වශයෙන් එකට සෙල්ලම් කරලා අඩුපාඩු තිබ්බා. ඒ අඩුපාඩු වීඩියෝ එකේ බලලා කතා කරලා තියෙන මේ වැරදි හදාගෙන ඉස්සරහට නිව්සීලන්ත මැච් එක තමයි ටාගට් කරන්න ඕනේ. නිව්සීලන්ත මැච් එකට ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද?
බලාපොරොත්තුව කියන්නේ ඇත්තටම අපි ටීම් එකක් වශයෙන් ගාලා කෝච් ගේම් ප්ලෑන් එකක් දීලා තියෙනවා. ටීම් එකක් වශයෙන් ඒක තුල මැච් ටූර්නමන්ට් එකේ දිනන තමයි ටාගට් එක තියෙන්නේ කොහොම හරි. මොකද ඒක මම හිතනවා හිස්ටරි චේන්ජ් එකක් වෙයි කියලා. Okay, all the best තිලින. Thank you. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ආගේ performance එක එදාට. All the best. Thank you. අපි දැන් ඉන්නේ ලහිරු තිලකරත්නත් එක්ක. ලහිරු සෙකන්ඩ් ලෙග් එක ගහන්න පුළුවන් වුණා ජෝහා ටයිගර්ස් වලට. ඉතින් කොහොමද ඔයාට හිතෙන්නේ ශ්‍රී ලංකන් ටස්කර්ස් වලට නියෝජනය කරා? ඉතින් ඒක ඔයාට කොහොමද දැනෙන්නේ අද මැච් එක? සතුටුයි ඇත්තටම ශ්‍රී ලංකන් ටස්කර්ස් මේ නියෝජනය කරන්න ලැබීම ගැන. ඒගොල්ලොත් හොඳ ටීම් එකක්. අපි හොඳට ප්‍රිපෙයාර් වුණා මේකට. සති දෙකක් විතර කෝච්ලා ඔක්කොම හැමෝම අපි හොඳට ප්‍රිපෙයාර් කරා. ඒක ඉතින් මම හිතනවා හොඳ අවුට්කම් එකක් ආවා කියලා. right. ඉතින් දැන් ඊළඟට එන්නේ මං හිතන්නේ ගොඩාක් වැදගත් වෙන මේ මැච් එකක් under 85 කිලෝග්‍රෑම් නිව්සීලන්ත ටීම් එක. ඉතින් ඒකට ඕගොල්ලන්ගේ ප්‍රෙපරේෂන් එක කොහොමද විශේෂයෙන්ම ඔයාගේ? ඇත්තටම හොඳ ප්‍රෙපරේෂන් එකක් තියෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා අපි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ප්‍රැක්ටිස් ටික ජිම් හැමදේම අපි හොඳටම වෙනවා. ඉතින් අපි හොඳ දෙයක් බලාපොරොත්තු වෙමු ඉස්සරහට. හරි. ඔයාට මොන හරි අන්තිමට ඔයාගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙනවද එදාට මැච් එක ගැන? අපිට ඉතින් ඔයාලගේ සපෝට් එක තමයි වටින්නේ. ඉතින් ඇවිල්ලා අපිට සපෝට් කරන්න කියලා තමයි අපිට මට කියන්න තියෙන්නේ. all the best ලහිරු. එහෙනම් අපි නිව්සීලන්ත මැච් එකේදී හම්බෙමු. ඔයාගේ ගෝල් එක ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you. We are here with Mr. Romesh Franklin, Tiger Sports Travels founder. So, Mr. Franklin, you have brought the Malaysian team to Sri Lanka, the Johor Tigers. So, how do you feel about that dynamic within Sri Lanka and Malaysia, that connection? What does it mean to you? Yeah, actually, it's a good tour for the boys actually, because the Johor Tigers is a state team actually. It's a provincial team, so they have some two Fijian and one Samoan guy. So, but it's compared to Sri Lanka national team they played. It's a tough match to them, and they give a good fight to them. But unfortunately, the second match, with the national team, they a bit struggle. Right. Yeah. So, why have you brought this team, the Johor Tigers, to Sri Lanka? What do you want to achieve with that connection? Okay, the Johor Tigers is firstly they contacted me to have a rugby tour. So as a Sri Lankan, I'm a Sri Lankan as well. So I wanted to bring to my homeland because I know the rugby is how developed over here. They want to go to Jakarta for a tour. So I suggest them, no, we go to Sri Lanka and have a match. Then I contacted the Sri Lanka rugby. So I think like they have 85, New Zealand 85 kg coming for. It's a good warm-up match to them as well. So then we plan to have a tour over here. It's a good for the both sides. And it's a good culture exchange and everything. So that's why we plan to have a tour over here. Right, that's nice. So, Mr. Ramesh, can you explain a little bit about what Tiger Sports Travel is? Yeah, so Tiger Sports Travel is a Malaysian-based company. Now we are handling this sports tourism. We are specialized for the sports tourism, not only for the rugby, for the all sports, Asia and Southeast Asia. Anywhere in the world, also we can arrange any matches, any tournament, any. This kind of a tours we can arrange in any part of the world. All right. So how many have you done so far? Like, if you... Okay, from Sri Lanka, actually the Royal College come twice to the Malaysia under Tiger Sports Travel, and Siaran FC come twice to Malaysia under Tiger Sports Travel, and one pending to go to Thailand. And when we're talking about the cricket, we are the Hertfordshire Cricket County Club to Thailand tour. We have done that 12 days tours, and the Dubai College from Dubai to Singapore and Malaysia tours we done. So plenty of tours we have done for the sports tourism. Not only the club level schools and the junior rugby, junior sports, everything we have done so far. Right. So all the best to you, and we wish that you would continue your support to Sri Lanka as well. So thank you very much. Yeah, thank you very much for the opportunity. The Candy Times, you guys have called me several times and get this opportunity. Thank you very much, and good luck. Thank you.